නෝනා මේ ඩයලොග් කම්පැනි එකේ කතා කරන්නේ. ඔව්. නෝනා මම මේ මුතු කතා කරන්නේ. ඔව් කියන්නේ මිස් මුතු. මේ නෝනා මේ මට මේ අර ලියාලා යවන්නේ. එව්වා මේ හදාගන්න පුළුවන්. ලියාලා යවන්නේ හදාගන්න පුළුවන් කියලා මට පැහැදිලි නෑ. කොමක් සම්බන්ධව දැනගන්න ඕනේ කියලා කියන්න පුළුවන්ද හරියටම? නෝනා මේ අර ලියුම් කාර්යය තියෙන්නේ. මේ එව්වා හදාගන්න පුළුවන් මට මගේ ෆෝන් එකට. මට පැහැදිලි නෑ ලියුම් කවරේ තියෙනක හදාගන්න පුළුවන් කියලා මට මුලින්ම කියන්නේ මුතු ඔබට කුමක් සම්බන්ධව දැනගන්න ඕනේ කියලා. නෝනා මේ අර ෆෝන් එකේ මේ ලියාලා යවන්නේ මේ මගේ ෆෝන් එකෙන් තව කොල්ලෙකුගේ ෆෝන් එකකට. මෙසේජස් ගැනද කියන්නේ ඔබ? ඒවා තමයි නෝනා. ඔව්. මේ මගේ ෆෝන් එකේ මේ අපේ කොල්ලෙක් ඉන්නවා මේ බිලි කියලා මේ ඌ මේ මේක ඔබාලා කිව්වා මේක මේ ෆෝන් එකේ ලඩන්නේ මේ දෝෂයක් නැහැ මේ කම්පැනි මේ කතා කරලා මේ හදාගනින් කියලා. හරි. මට කියන්න මිස් මුතු ඔබට දැන් SMS යවන්න බැහැ කියලාද කියන්නේ? ඔව් නෝනා. පණිවිඩය යවන්න බැහැ කියලාද කියන්නේ? ඔව් කොට පණිවිඩය කියලා තමයි කොල්ලෝ කියන්නේ අපේ. මට කියන්න ඔබගේ දුරකථන අංකය? මේ මම අංකේ නෝනා ඔය අහන්නේ. ඔව්. 0යි. ඔව්. නෝනා ලියා ගන්නවා. හරි කියන්න. 7යි. ඔව්. 9යි. ඔව්. 2යි. ඔව්. 1යි. ඔව්. 3යි. ඔව්. 0යි. ඔව්. 5යි. ඔව්. 3 නෝනා. හරියටම කියන්න ආයෙත් නම් එක 0.77යි. 9යි. ඔව්. 2යි. ඔව්. 1යි. ඔව්. 3යි. ඔව්. 0යි. ඔව්. 5යි. ඔව්. තියෙන්නේ නෝනා මේ කොල්ලෙක් ලියාලා තමයි 4 නෝනා තියෙන්නේ ආගට. හරි. මිසමුතු කවදින්ද ඔබට SMS යවන්න බැරි? මේක නෝනා මම මේ කොල්ලෙකුගේ මේ ෆෝන් එක දැන් දවස් 7ක් විතර නාරං මේ තායින් බෑනේ මේ මට මේ එවනවා මේ මට තේරෙන්නේ නැහැනේ මේවා. මට කියන්න මුලින්ම මිස්ටර් මුතු ඔබට යවන්න බැරිද නැත්නම් යවන ආකාරය දන්නේ නැද්ද? නෝනා මේක මේ ඔබාලා මේ කොල්ලෝ මේ තමා කිව්වේ මේක මේ මගේ එකේ මේ යවන්න බෑ කියලා. යවන්න බෑ කියලා කිව්වේ. එක නම්බරයකද නෙමෙයි හැම නම්බරයකටම යවන්න බැරිද? ඔව් නෝනා. හරි. මොකද්ද නෝනා මේක මේ මොකද්ද මේ sending failed කියලා වැටෙනවානේ. හරි. sending fail කියලා වැටෙන්නේ. හරි. හැම නම්බරයකට යවන්න එනේවයි නේද? එනවා නෝනා. හරි. හැම නම්බරයකටම තමයි යවන්න බැරි sending fail කියලා වැටෙන්නේ. ඔව්. හරි. මිස් මුතු මේ SIM එකේ නම් මෙතනදී දැන් ඔබගේ බිංදුවේ දැන් ෆෝන් නම්බර එක වෙන්නේ 0.72යි 921යි 3054නේ. මේ SIM එකේ කිසිම ගැටලුවක් නැහැ. හරියටම මෙතනින් SMS කනෙක්ට් වෙලා තියෙන්නේ. ඔබගේ ෆෝන් එකේ settings වගේක් කරන්න තියෙනවා. ඒ කිව්ව නෝනා. ෆෝන් එකේ තේරෙන්නේ නැහනේ. ෆෝන් එකේ settings වගේක් කරන්න තියෙනවා. නෝනා ඒක සිංහලෙන් දන්නේ නැහැ. ඒ කියන්නේ මේ නෝනා අර මේ ෆෝන් එක වහලා කියලා කියන නෝනා නෑ ඔතන එහා පැත්තේ. ඒ නෝනා මේ භාෂා තුනම දන්නවනේ මේ අර ඉංග්‍රීසියෙන් එහෙම මේ සිංහලෙන් එහෙම කියන්නේ. ඒ නෝනා මට ඔබ කතා කරනක පැහැදිලි නැහැ. මිස්ටර් මුතු මෙහෙමයි. ෆෝන් එකේ SIM එකක් දැන් ෆෝන් එකයි SIM එකයි කියලා දෙකක් තියෙනවානේ. ඔව්. SIM එකේ හරියටම SMS කනෙක්ට් වෙලා තියෙන්නේ. නෝනා මේ තරහා ගන්න එපා මේ ඉතින් අපි මේවා දන්නේ නැති කමටනේ අහන්නේ. මේ මොකක් නෝනා මේක මේ කළු පාට මේ පතුරු කැල්ලක් දීලා තියෙන්නේ මේ ෆෝන් එකට. ඒක නම් දන්නේ නැහැ. මොකද ෆෝන් එකේ ගැටලුවක් නම් ඔබ ෆෝන් එක චෙක් කරන්න. මොකද්ද ෆෝන් එක කියලා අපිට කියන්න බැහැනේ. මේ මට පුළුවන් නෝනා කියලා දෙන්න මේ ෆෝන් එකේ මේ ලියලා දුන්නා මේ කොල්ලෙක්. නෑ ඒ ෆෝන් එකේ ගැටලුව අපිට කතා කරන්න බැහැ නේද? මොකද ඔබගේ ෆෝන් එකේ මොකද්ද කියලා කියන්න බෑ. නෝනා මේ කියලා දෙන්නකෝ නෝනා මට මේ කරන විදිය. ඒක තමයි කියන්නේ සර් ෆෝන් එකේ SMS යවන්න බැරි නම් SMS settings කරන්න ඕන. SMS settings එක ලියාගෙන කරන්න වෙනවා. හරිද? ඔව්. ඒක ලියාගන්න කොලේකුයි පෑනකුයි තියෙනවද? මේ පුළුවන් නෝනා මේ මට පොඩක් කියලා දෙන්නකෝ. ඔව් ලියා ගන්න කොලේකුයි පෑනකුයි තියෙනවද කියන්න. කියන්නකෝ නෝනා. ඔව් ෆෝන් එකේ මෙනු එකට ගිය යන්න. මේක නෝනා එහෙම එකක් නැහැ මේ බටන් ගොඩාක්නේ තියෙන්නේ. ඔව් කරුණාකර මිස්ටර් මුතු ඔබට කරගන්න තේරෙන්නේ නැත්නම් ළඟම තියෙන ඩයලොග් ආකේට හැරි බ්‍රාන්ච් එකට ඇවිල්ලා කරගන්න වෙනවා නොමිලේ. මොකද ඔබට අපි යන ආකාරය කියන්නේ ෆෝන් එකේ මෙනු එකට යන්නේ කියලා කියන එක. මොකද ෆෝන් එකෙන් ෆෝන් එකට යන ආකාරය වෙනස්. කියන්න බෑ කොහොමද යන්නේ. ආයේ ෆෝන් එකේ මේ වර්ගය කියන්න නෝනා. ඔව් කියන්න ෆෝන් වර්ගය. මේ Nokia. ඔව්. 666. ඔව්. මේ 8.0. හරි. මිස්ටර් මුතු ෆෝන් එකේ මෙනු එක කියන්නේ ෆෝන් එකේ යන්න පුළුවන් නේ උඩ ඊතලෙන් මේ මෙසේජස් ෆෝන් බුක් වගේ යන්න පුළුවන් නේ.
ඔය අර නිල් පාට බටන් එක මේ කොළ පාට එකට යටින් තියෙන එක. ඒක එහෙමද කියලා කියන්න බෑ. බලන්න ගිහලා මෙසේජස් කියලා තියෙවි. ඔබට කියවන්න පුළුවන් නේද සාමාන්‍ය ඉංග්‍රීසි අකුරු එහෙම? මේ මම නන්න ඕන ඉතින් මේ කොල්ලෙකුන්ට කියලා තමයි කියාගන්නේ මේ මට තේරෙන්නේ නැහැ මේක. ඒකයි මම කතා කරේ. ඔව් මෙහෙමයි. ඔබට මෙතනින් සෙටින්ග්ස් කරන්න බෑ. දැන් මං කියන ඒවා ලියාගෙන කරගන්නත් බැරි නංස අනිවාර්යෙන් එක්ක දන්න කෙනෙක්ට ලියා ගන්න හැකියාව එක්ක කතා කරන්න කියන්න. නැත්තම් ඔබ කොහෙද ඉන්නේ ඔබ?